ආයුබෝවන් චූටියක්කා YouTube channel එකෙන් අද මම බිත්තර වෑංජනයක් හදන්න හදන්නේ. අපි බලමු ඒක හදන්නේ කොහොමද කියලා. මුලින්ම අපි මේ විදිහට තඹගත්ත බිත්තර ටික සුද්ධ කරගන්නවා. ඊට පස්සේ අපි මේකට අවශ්‍ය කරන ද්‍රව්‍ය ටික සූදානම් කරගමු මේ විදිහට. මම මේ සකසා ගන්නේ බීලුණු, ලොකු බීලුණු ගෙඩි දෙකක් පමණ අපි මේ සඳහා පාවිච්චියට ගන්නවා. ඒවා මේ විදිහට කපා ගන්න ඕනේ. මේ තමයි අපි කපාගත්ත බීලුණු ටික. ඊට පස්සේ සුදු ලුණු ටික. සුදු ලුණු මේ විදිහට අපි කපා ගන්න ඕනේ. මේ චූටියට සුදු ලුණු ටික කපා ගන්නවා. මේ විදිහට. ඊට පස්සේ අමු මිරිස් කරල් 5ක් මේ විදිහට net අයින් කරලා මේ විදිහට සකස් කරගමු. මේ තමයි අමු මිරිස් ටික අපි කපා ගත්ත. ඊට පස්සේ අපි මේකට රම්පේ මේ විදිහට කරලා දාගන්නවා. මේ විදිහට රම්පේ ටික දාගන්නවා. ඊට පස්සේ කරපිංචා, මේ සෝදාගත්ත කරපිංචා මේ පොළ ටික හුරලා අරගෙන කරපිංචා ටිකත් අපි දා ගන්නවා. ඊපස්සේ අපි මේකට දාගමු අවශ්‍ය කරන කුළු බඩු ටික. මේ සඳහා මම යොදාගන්නේ කෑලි මිරිස්, දාගන්නවා. ඊට පස්සේ 3-5 කුඩු, 3-5 කුඩු පස්සේ ගම් මිරිස් ටිකක් අපි වැඩිපුර දාගමු බිත්තර නිසා. ඊට පස්සේ කහ කුඩු පොඩ්ඩක් දාගමු. තමයි අපි යොදාගන්න කුඩු බඩු ටික. ඊට පස්සේ ලුණු
අවශ්‍ය ප්‍රමාණයට අපි ලුණු යොදා ගමු. ඊට පස්සේ අපි මේ ටික මොහොම තියෙන ගමන් ඉති බිත්තර ටික කපා ගමු. මේ විදිහට බිත්තර ටික දෙකට කපා ගන්න ඕනේ. මේ විදිහට මේ විදිහට අපි බිත්තර ටික කපලා තියා ගන්නවා. ඊට පස්සේ අපි ඇතිලියකට පොල් තෙල් ටිකක් එහෙම දාලා පොල් තෙල් ටිකක් දාලා මේක ලිප උඩින් තියාගමු. දැන් පොල් තෙල් ටික රත් වුණාට පස්සේ අපි මෙහෙම මුලින්ම දාමු සුදු ලුණු ටිකක් මෙහෙම තෙලට රත් වෙනවා. අපි මේ ටික හොඳට මෙහෙම මික්ස් කරගමු. අපි කපාගත්ත ලුණු, සුදු ලුණු, අමු මිරිස් මේ ටික මෙහෙම කලවම් කරගෙන අපි මේක දාමු මෙහෙම තෙල් එකට. හොඳට මික්ස් කරගන්න ඕනේ. හොඳට ගින්දර දාලා අපි මේක පොඩ්ඩක් ටෙම්පරාදු කරගමු. ගින්දර ටිකක් සැරට දාන්න මේක මනින් ටෙම්පරාදු කරගන්න මේ විදිහට. දැන් මේක හොඳට ටෙම්පරාදු වුණාට පස්සේ අපි මේ බිත්තර ටික එකට එකතු කරමු මේ විදිහට. කපාගත්ත බිත්තර ටික අපි මේ විදිහට තාච්චියට දාලා හිමීට මෙහෙම කලවම් කරගන්න ඕනේ. මේ විදිහට විනාඩියක් විතර තියලා අපි බිමට ගමු. කලවම් කරද්දී
හිමීට කලවම් කරන්න බිත්තර කුඩු වෙන්නේ නැති වෙන්න අත බුරුලට පරිස්සමට මෙහෙම. දැන් මං හිතන විදිහට දැන් ටෙම්පරාදු කරා ඇති. අපි දැන් මේක බිමට ගමු මේ විදිහට. බිමට තියලා දැන් අපි මේසෙට පිළියෙල කරමු මේ විදිහට මේසෙට අපි ආහාරය සඳහා බත් කන්න. මේක හරිම රසවත්. දැන් විතර වැන්දනේ හදලා ඉවරයි.